හරි. පළවෙනි එක. තාම් කරිමල් පොගෝ. මත්නම් තනෝනා මුංජංගල් කෝරසිප්සියෝ. කියන්නේ පහත පින්තූරේ බලලා තාම් කරිමල් පොගෝ. මත්නම් තනෝනා. මත්නම් තනෝනා කියන්නේ ගැලපෙන වචනය හෝ මුංජංගල් කෝරසිප්සියෝ පිළිතුරු තෝරන්න. 1. සිමෙන්තරල් පරගෝ ඉස්තෙමිදා. සිමෙන්ති ගාමෙන් සිටිනවා. සිමෙන්තරල් පරගෝ ඉස්තෙමිදා. අපි පරදායක සිමෙන්ති ගානකට ගන්නවා ඊට පස්සේ පේන්ට් ගානකට ගන්නවා නිවැරදි කියන පරදන්නේ නිවැරදි කියන ගන්නවා ඒ ටික වචන ගන්නවා ඊට පස්සේ දෙවෙනි එක චේක් සංගල් මන්දල්ගෝ ඉස්තෙමිදා පොත් මේසයක් හදමින් ඉන්නවා මන්දල්දා කියනවා අපි හදනවාට 3 පේන්තරල් පරගෝ ඉස්තෙමිදා කියන්නේ පේන්ට් ගාමින් ඉන්නවා පේන්තරල් පරගෝ ඉස්තෙමිදා 4 වෙනි එක නාමුරල් චරගෝ ඉස්තෙමිදා ගහක් කපමින් සිටිනවා උත්තරේ එන්නේ 3 පේන්තරල් පරගෝ ඉස්තෙමිදා දෙවෙනි එක පළවෙනි එක මොකක්ද පේජු ගෝවා කියනවා ගෝවා නෙමෙයි මේ තංගල් තංගල් කියන කැරට් වලට හරි වාජි කියන අතු වලට පා කියනවා ලීක්ස් වලට 3 තාම් තනෝය පහත වචනේ පන්දිත් මරන් මුසිම් නික්කා පහත වචනේ විරුද්ධ පදේ මොකද්ද පන්දිත් මරන් මුසිත් පහත වචනේ විරුද්ධ පදේ මොකද්ද යොන්සන් යොන්සන් කියන්නේ මොකද්ද යොන්සන් කියන්නේ වැඩ පිළිවෙල ආර්ද්‍රතාවය යොන්සන් ඊට පස්සේ පළවෙනි එක සෙප්තෝ කියන අපි ජල වාෂ්ප ප්‍රතිශතය සෙප්තෝ ජල වාෂ්ප ප්‍රතිශතය ඔන්දෝ කියන උෂ්ණත්වයට දෙක කියනවා ඉහා ඉහා කියනවා අඩුයි ඉහා කියන එක විරුද්ධ පදේ මොකක්ද ඉහා කියන්නේ විරුද්ධ පදේ ඉහා කියන අඩුයි නම් වැඩි තමයි විරුද්ධ පදේ ඉසන් ඉසන් තමයි විරුද්ධ පදේ ඉහා අඩුයි ඉසන් වැඩි ඉසන් වැඩි ඉහා අඩුයි ඉසන් වැඩි ඊට පස්සේ ඊළඟ එක යොන්හා ඒ කියන්නේ අඩු පීඩන ආර්ද්‍රතාවය යොන්හා උත්තරේ එන්නේ 4 මේකේ අහන්නේ පහත වචන විරුද්ධ පදේ මොකක්ද යොන්සන් කියන වැඩි පීඩන ආර්ද්‍රතාවය ඊට පස්සේ අඩු පීඩන ආර්ද්‍රතාවය යොන්හා උත්තරේ 4 ඊළඟ එක හතරවෙනි එක තාම් තනෝවා පහත වචනය සහ තාම් තනෝවා පහත වචනය සහ වන්ගේ ඉන්නන් ගොසන් මුසිම් එක සම්බන්ධතාවයක් තියෙන එක මොකක්ද පළවෙනි එක මේ තියෙන සෙතක්කි ඒ කියන්නේ රෙසෝදනයේ අන්ත්‍රය අපි ඊස් කොගේ කියනවා හිස හොරි කියනවා ඉන චොන්සෝගේ කියනවා පිරිසුදු කරන යන්ත්‍රය සෙතක්ගේ රෙසෝදන යන්ත්‍රයේ ඊට පස්සේ කොගේ කියන හිසට හොරි කියනවා ඉන ඊට පස්සේ චොන්සෝගේ වැකුම් ක්ලීනර් එක තෙල්තා තෙල්තා කියන්නේ මොකක්ද තෙල්තා කියනවා ඔන් කරනවට තෙල්තා ඔන් කරනවා තෙල්තාට සමාන පදේ තමයි කියෝදා තෙල්තාට සමානයි කියෝදා කියෝදා ඔන් කරනවා
ඊට පස්සේ දෙවෙනි එක කදා කියනවා ඕෆ් කරනවාට අපි. තොල්ලිදා කියනවා යන්ත්‍රයක් නම් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ රෙසොන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ වැකුම් ක්ලීනර් එක ක්‍රියාත්මක කරනවා. කොගේ කියන හිස කරකවනවා. හොරේ ඉන කරකවනවා. උත්තරේ එන්නේ 3. උත්තරේ 3. ඊට පස්සේ සුගිදා කියනවා. සුගිදා කියන නවනවා. උත්තරේ 3. ඊළඟ ප්‍රශ්න 5 වෙනි. තාම් පින්කනේ තෙරකා. ඒ කියන්නේ පහත පින්කන හිස්තන ඇතුළට යන වඩාත් ගැලපෙන කාජන් කියන වඩාත් අල්මාජ ගැලපෙන ගොසන් එක කෝරසිප්සිය තෝරන්න කියලා කියනවා. පහත ස්තන ඇතුළට යන තාම් පින්කන් තෙරකාල් කාජන් අල්මාජ වඩාත් ගැලපෙන ගොසන් කෝරසිප් එක තෝරන්න. සනොප්හෙවුන්ජන් කියන කර්මාන්ත වැඩපළ කාර්මික වැඩපළේදී පිසන් සංවන්සි හසි තත්ත්වයක් වෙලාවට හිස්තනම් සායොන් හය පාවිච්චි කරලා මෙතන තොවුමල් වෙන නෙමේ තොවුමල් යෝචොන් හේයාහම උපකාරයක් ඉල්ලීම් කළ යුතු වෙනවා. සානොප්පයෝන්ජ කියන්නේ කර්මාන්ත වැඩපළේදී පිසන් සංවම් කියන අපි හසි තත්ත්වයක් සී වෙලාවට හිස්තනම් සායොන් හායෝ පාවිච්චි කරලා තොවුමල් යෝචොන් හේයාහම උපකාරයක් ඉල්ලීම් කළ යුතු වෙනවා කියලා කියනවා. දැන් තොවුමල් වෙන්න ඕනි. තොවුමල් යෝචොන් හේයාහම්නිකා. ඊට පස්සේ එක කියන තේහවා කියන සංවාද කරනවාට. දෙක කියන චොන්හා ජංග දුර්ගතනෙ. ඊට පස්සේ එංග චොන්හා කියන හසි තත්ත්වයක් වෙලාවට අපි භාවිතා කරන දුර්ගතනෙ තමයි මේ එංග චොන් හස්ති වෙලාවට පාවිච්චි කරන එක. හසි දුර්ගතනෙ. හසි අවස්ථාවේ භාවිතා කරන දුර්ගතනෙ. එංග චොන්හා. ඊට පස්සේ ඊමේල් කියනවා ඊමේල් එකට. ඒතර ප්‍රශ්නේ කියන්නේ කාර්මන්ත වැඩපළේදී හසි තත්ත්වයක් වෙලාවට ඉස්තන පාවිච්චි කරලා උපකාර ඉල්ලීම් කර යුතුයි. හසි තත්ත්වයක් වෙලාවට එංගොච්චන හස්ති අවස්ථාවල භාවිතා කරන දුර්ගතනේ පාවිච්චි කරලා උපකාර ඉල්ලීම් කළ යුතු වෙනවා. උත්තරේ එන්නේ 3. උත්තරේ 3. 5 වෙනි ප්‍රශ්නේ. චුමරේනම් තෝරෝගා සතියන්තේ චුමල් කියන සතියන්තේ තෝරෝගා ඒ කියන්නේ තෝරෝ කියන පාරට හංසම් පොක්චහම්නිදා නිතරම තද බදයි. චුමරේ සතියන්තේ යක්ෂෝගි ඉත්තාමේ යක්ෂෝ කියන පොරොන්දුවට යක්ෂෝ ඉත්තාමේ පොරොන්දුවක් තියෙනවා නම් යක්ෂෝ සිගානේ පොරොන්දු වෙලාවට නජ්ජන්දර ප්‍රමාද වෙන්නේ නැති ආකාරයට මෙතන නත්තා කියන එක තමයි මේ තියෙන්නේ. නත්තා නජ්ජන්දර ප්‍රමාද වෙන්නේ නැති ආකාරයට ස්තනක් චූල්බල් හානන් ගොසි ඒ කියන්නේ ගමන් කරන එක චූල්බල් හදා කියන ගමන් කරනවට චූල්බල් හානන් ගොසි චොත්සන් ගමන් කරන එක හොඳයි. ඉමි කියනවා දැනටමත්. ඒ කියන්නේ අපි දෙයක් අර අවබෝධයෙන් දෙයක් ගැන කියනකොට අපි ඉමි කියන ක්‍රමයක් ගන්නවා. අපි ගියක් ගැන හොඳට දැනගෙන කියන අවබෝධයෙන් කියක් තමයි ඉමියක් ගන්න. ඉත්තකා කියන තව ටිකකින්. චාජු කියනවා නිතරම. ඉල්චික් කියන වේලාසනින්. මේ ප්‍රශ්නේ කියන්නේ සතියන්තේ පාර නිතරම තදබදයි. සතියන්තේ පොරොන්දුවක් තියෙනවා නම් පොරොන්දු වෙලාවට නජ්ජියන්තර ප්‍රමාද වෙන්නේ නැති ආකාරයට චුල්බල් හානන් ගොසි චොස්සන ගමන් කරන එක හොඳයි. එතකොට කියන්න ඕනි සතියන්තේ පොරොන්දුවක් තියෙනවා නම් පොරොන්දු වල ප්‍රමාද නැති ආකාරයට වේලාසනින් ගමන් කරන එක හොඳයි. උත්තරේ 4. 7 වෙනි ප්‍රශ්නේ. කොංචංගේ තේමුන් අපේ කර්මාන්ශාලා ගේට්ටු ඉදිරිපිට ස්ථනක් කියොක්කිම්ද ප්‍රදේශයක් වෙනවා. කරේසෝ කොගි චාරල් සෙව්මෙන් අන්දෙමිනද කරේසෝ ඒ කියන්නේ ඒ නිසා
කොගි එතන. චාරල් සෙව්මෙන්. චාරල් සෙව්ද කියන වාහන නවත්තනවා. චාරල් සෙව්දා. වාහන නවත්වනවා නම් වැරදි. කර්මාන්තශාලාවේ ගේට්ටුව ඉදිරිපිට ස්ථන ප්‍රදේශයක් ගන්න. මොන ප්‍රදේශයක්ද? රත වාහන නැවැත්ම තහනම්. චුචා කම්ජි. රත වාහන නැවැත්ම තහනම් ප්‍රදේශයක් වෙනවා. ඒ නිසා එතන වාහන නවත්තනවා වැරදි. උත්තරේ එන්නේ 1 චුචා කම්ජි. 2 කම්මියෝ. කම්මියෝ කියන්නේ මොකද්ද? කම්මියෝ කියන්නේ දුම්බීම තහනම්. දැන් චීසා කම්ජි. ආහාර පරිභෝජන තහනම්. චීසා කම්ජි. ඊවස් මේ හම්මියොන හප්පියොන් වෙන්න ඕනේ ප යට ප මෙන්න ප හප්පියොන්. මේ දුම්බීමට අවසර ඇති ස්ථානය. උත්තරේ එන්නේ 1 චුචා කම්ජි. 8 වෙනි එක. මයිසි මයි මහත්තයා යෝජම් හග්ගුණෙත් අන්නයෝ මේ දිනවල පන්ති යනවද? මේ දිනවල හග්ගුණෙත් අන්නේ පන්ති යනවද? නා කියනවා. එතකොට නේ පියානෝරල් හිස්තන. හග්ගුණේ තනිගො ස්තෙමිද. පන්තියට යමින් සිටිනවා. හග්ගුණේ තනිගො ස්තෙමිද. එක කියනවා සුරි හරෝ අලුත් වැඩයක් කිරීමට. දෙක කියනවා අලුත් වැඩයක් කිරීමට නම් ප්‍රයෝමියොන් වැඩක් කිරීමට නම් ප්‍රයෝගෝ ඒ කියන්නේ ඉගෙන ගන්න කියලා පෙවුර්යෝගෝ හම්නිද මේ පෙවුර්යෝගෝ ඉගෙන ගන්න කියලා ඊළඟ එක පෙවුර්යම ඉගෙන ගැනීමට නම් දැන් මෙහෙම ගන්නකො මයි මහත්තයා පන්ති යමින් සිටිනවා යනවාද? ඔව් පියානෝව අලුත් වැඩක් කිරීමට පන්ති යමින් සිටිනවා. එහෙම කියන්න බෑනේ. පන්ති යන අලුත් වැඩක් කරන්න නෙමෙයිනේ. ඊට පස්සේ දෙක අලුත් වැඩක් කිරීමට නම් පන්ති යමින් සිටිනවා වැරදි. එතකොට කියන්නේ ඔව් පියානෝ ඉගෙන ගන්න කියලා පන්ති යමින් සිටිනවා. උත්තරේ 3. 9 වෙනි එක 9 ඉඳන් 10ට. තාම් මිත්තුල් තාම් චුන් මිච්චුල් චින් පුපුනි. ඒ කියන්නේ පහත ඒවා අතුරි. මිච්චුල් චින් ඒ කියන්නේ අටින් ඉරක් ඇති. පුපුනේ කොටසේ මත්නන් මුංජංගල් තෝරසිප්සෝ ගැලපෙන විදුරු තෝරන්න. 1 යොන්හාර පෝතගා කොම්බු හේයෝ චිත්‍රපටියක් බලන අතරතුර පාඩම් කරනවා. තගා ක්‍රමයක අපි ගත්තම යම් කිසි ක්‍රියාවක් කර ඉදී අපට ඇතිවන බාධාමය තත්වයක් ගැන පැහැදිලි කරන්න අපි තගායක් ගන්න. ඒ කියන්නේ චිත්‍රපටියක් බලන අතරතුර මොකක් හරි අපට ඇති වෙන බාධාමය තුවාල වුණා, වැටුණා. එන්නේ වගේ දෙයක් ගැනම මේ පැහැදිලි කරලා තමයි ගන්න අපිට. එක්කෝ චිත්‍රපට බලලා කරන්ට් එක ගියා. චිත්‍රපටය බල ඉඳි කරන්ට් එක ගියා. එන්නේ වගේ බාධාමය තත්වයක් ගැන තමයි කියන්න ගන්න. එතකොට ඒක ගන්න බෑ. ඊට පස්සේ 2 ඉල් හාමියොන්සෝ තච්චොස්සේ වැඩ කරන ගමන් තුවාල වුණා. දැන් මෙයොන්සෝ ක්‍රමයක් ගන්නකො. මෙයොන්සෝ එක ගැන අපි යම් ක්‍රියාවක් කරන ගමන් තවත් ක්‍රියාවක් කරන තමයි අපි මෙයොන්සෝ එක ගන්න. ඒ කියන්නේ වැඩ කරන ගමන් වතුර බොනවා. වැඩ කරන ගමන් ජංගම දුර්ගත නැමතුමක් ගන්නවා. එන්නේ ඒ වගේ ඕනම කියන්නේ එක ක්‍රියාවක් කරන තවත් ක්‍රියාවක් කරන මෙයොන්සෝ එක ගන්න අපි. එතකොට මේක වැරදි. මෙතන වෙලා තියෙන වැඩ කරන ගමන් තුවාල වුණා. ඒක මේ ඒකට අපිට බේ වෙන දෙයක් නේ අපි අර මේ ක්‍රියාව කරන එකක් නෙමෙයිනේ. එතකොට ඒක වැරදි. 3 ජොන්හාර් පෝමෙන් චිත්‍රපටිය බලන ගමන් චස්සයෝ නිදාගත්තා. චිත්‍රපටිය බලන ගමන් නිදාගත්තා. චිත්‍රපටිය බලන ගමන් මෙයා නිින්ද ගිහිල්ලා. ඒ කියන්නේ ඉබේ වෙන දෙයක් නෙමේ මේක. බලන ගමන් එක නිින්ද ගිහිල්ලා. අපි අර මේ ක්‍රියාව කරනවා නෙමෙයිනේ නේද? ඊට පස්සේ ඉල් හදාගා තච්චස්ස වැඩ කරන අතරතුර තුවාල වුණා. දැන් එතන අපිට බාධාවක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන අතරතුර තුවාල වැඩ කර ඉද්දි තුවාල. එතකොට තගා ක්‍රමයෙන් ගත්තම දැන් පළවෙනි දැන් අපි දැන් ක්‍රියාවක් කර ඉද්දි දැන් අපට ඇති බාධාවක් ඇති වුණාම ඒ කියන්නේ වැඩ කර ඉද්දි වැඩ කරන නතර වෙලා සුළු වෙලාවක් මද වෙලාවක් නතර වෙනවා. එතකොට වැඩ කරන අතරතුර ත්වච්චස් වැඩ කරන ගමන් තුවාල වුණා. මේ පළවෙනි ක්‍රියාව මද වෙලාවක් නතර වෙනවා. බාධාමය තත්ත්වයක් වෙනකොට තමයි තගයක් ගන්න. ඒකට වැරදි. උත්තරේ 4 වෙනි එක 10 වෙනි එක
තනිත්සවනි අලුත් සේවකයෝ ආජිප් සොතුල්ලාසෝ සිල්සුරල් හෙස්සයෝ අලුත් සේවකයෝ තාමත් අර වැඩනුවර නිසා අත්වැරදීම් කරාලු සොදුල්ලාසෝ සොදුල්ලාසෝ මෙතන මොකක්ද වැරද්ද සොදුල්ලාසෝ කියලා කියන්න බෑ සොදුල්ලෝසෝ වෙන්න ඕනේ මෙතන ඒ කියන්නේ උතර රෙදා කියන්නේ සොතුරුදා කියන්නේ නුහුරුයි කියන එක සොතුරුදා ඊ ඕ ඌ නම් ඔය ඔයෝ ගන්නෙ ආසෝ ඔසුන ඔසෝ ගන්නවා මෙතන හරිද ආ ඕ නම් ගන්නවා ආසෝ ඊ ඌ ඕ නම් ගන්නවා ඔසෝ හදා නම් ගන්නවා අපි හෙසෝ ගන්නවා එතකොට මෙතන බලන්න සොතුරදා ටස්පෑට් එක ලියන්න පොඩ්ඩක් අමාරුයි ලියන එක මේ සොතුරදා 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 තියෙන්නේ හරිද මම කිව්වේ ඉස්සල්ලා සොතුරදා එක දැන් පරදා එකක් ගමු උදාහරණයක් විදිහට පරදා නිවැරදි ආසෝ ඔසෝ ආසෝ එකෙන් උදාහරණයක් දෙන්න පරදා එක ගන්නවා එතනට අපි පරදා හරි දැන් බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා ඒ කියන්නේ මෙහෙමයි හරිද සොතුරදා මම කිව්වේ ඊ ඌ ඕ නම් ඔසෝ ඒ කියන්නේ අපි දැන් මේ රදා එක ආවම ඒ කියන්නේ ඉස්සරහා තියෙන ස්වරය බලලා තමයි අපි මෙතන ආසෝද ඕසෝද ඒ කියන්නේ ආයෝ නම් ආයෝද ඕයෝ නම් ඔයෝද කියලා තීරණය කරන ඉස්සරහා තියෙන ස්වරය. ඒ කියන්නේ මේ තියෙන ස්වරය තියෙනවානේ. මෙතන රදා නම් ආ එක තියෙන ස්වරය. සොතුරදා කියන එකේ තියෙන ස්වරය තමයි ඌ එක තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඊ ඊ එක ඊළඟට ඕ ඌ ඊ ඌ ඕ නම් ගන්න අපි ඔසෝ ආයෝ වලින් ගත්තොත් එම ආයෝ සොදුල්ලොය වෙනවා. සොතුරදා නම් සොතුල්ලයෝ අතන සොතුල්ලාසෝ වෙනවා. මේ බලන්න සොතුල්ලාසෝ ප්‍රධාන සොතුල්ලා
මෙතන සොතුල් ලොස වෙන්නේ ලාසොන ප්‍රධාන ඕනම් ඔසෝ සොතුල් ලොසෝ ආයෝ ඕයෝ වලින් ගත්තොත් එම ගන්න ඔයෝ සොතුල් ලොසෝ දැන් පරදායක් ගත්තොත් එම ආනේ තියෙන ඉස්සස්වරේ එතකොට ආයෝ නැත්තම් ආසෝ ඉස්සරහ තියෙන ස්වරය තමයි බලන්නේ ආසෝ ආසෝ නෙමෙයි ආයෝ එක ගමු අපි ආයෝ එතකොට පල්ලායෝ වෙනවා මේක පරදා පල්ලායෝ පරදා පල්ලායෝ වෙන්නේ එන්නේ එහෙම. ඒතර හදායක් ගත්තොත් එම හදා නම් හේසෝ හදා හදා කියලා හදා මේ හදා නම් හේසෝ වෙනවා හදා හේසෝ එතකොට මෙතන සොදුල් ලොසෝ වෙනවා එතකොට එතන වැරදි එතකොට ඒක ගන්න බෑ දෙවෙනි එක ඉකුසන් හන්බොන් සාපොස වෙන්න ඕන මෙතන බලන්න මෙතන බලන්න මෙතන සදා කියන එක නෝ මේ තියෙන්නේ මේක එකපාරක් පාවිච්චි කරලා බලන්න කියන තමයි කියන්නේ එතකොට අර්න තියෙන්නේ එතකොට එතනත් ඕ වෙන්න ඕනේ සදානස් සෝ සදානස් සෝ වෙනවා ආ චෝන් ගොත් කතායෝ මේක පාර පාවිච්චි කරන හොඳයි වගේ ඊට පස්සේ 3 සේන්නිල් නාරේ සොම්බුරල් පදාසෝ නොමු කිප්පොයෝ උපන්දිනේට තෑග්ගක් ලැබුණ නිසා ගොඩක් සතුටුයි දැන් ආසෝසෝ ක්‍රමයක් ගන්න බලන්න ආසෝසෝ එකේ
අපිට සම්බන්ධයක් තියෙන දෙයක් ඒ කියන්නේ යම් දෙයක් කරන සම්බන්ධයක් තියෙන දෙයක් ගැන අපි ආසෝසෝ එක ගන්නවා ආසෝස් එක. මේක උපන් දිනේට තෑග්ගක් ලැබුණ නිසානේ අර ගොඩක් අයට සතුරු වෙලා තියෙන්නේ. අපි මෙහෙම උදාහරණයක් ගන්න. කොරියානු භාෂාව මහන්සිලා පාඩම් කරපු නිසා විභාගයේ හොඳට සමත් වුණා. ඒ කියන්නේ අපි විභාගයට හොඳට පාඩම් කරපු නිසා මේ විභාගේ සමත් වෙන්නේ ආසෝසෝ එක. එතකොට උත්තරය හරි ඒක. ඊට පස්සේ හතරවෙනි එක. 어제 재미있는 음악을 들었어요. මේ බලන්න. තත්තා. මෙතන ව්‍යවහාරික භාෂාවට යනකොට තත්තා නම් තල්තා වෙනවා. මේ තත්තා නම් තරය වෙනවනේ. අර ආය ඔය හේයෝ ගැන කිව්වේ. තත්තා නම් තරය වෙනවා. ඒතකොට එතන වැරදි. 11 වෙනි එක. වෙනි එක. ඉරාල්තේ වැඩ කරන විටදී අංජන් සූචික ආරක්ෂක නීති රීති කගේ විශාල ලෙසට පිළිපදින එක හොඳයි. වැඩ කරන විටදී ආරක්ෂක නීති විශාල ලෙසට පිළිපදින එක හොඳයි. පොන්ගරොක්කෝ ඒ කියන්නේ පොන්ගරොක්කෝ ඒ කියන්නේ කරදරකාරී වගේම අකමැති වුණත් පොන්ගරොක්කෝ කරදරකාරී වගේම විචන්තරෝදු අකමැති වුණත් පන්දසි අනිවාර්යෙන් පන්දසි කියන අනිවාර්යෙන්ම යුචික් දේරෝ ඒ කියන්නේ නීතියට පිළිපදින ආකාරයට චගොබල් චීනෙන් හසිප්සියෝ ඒ කියන්නේ වැඩ පවත්වන්න කියලා කියනවා වැඩ කරන්න අප මෝදා කියන එකතු කරනවට ගන්නවා මෝදා ඊට පස්සේ මෝජි අනම එකතු කරනවා නම් එකතු කරන්නේ නැතිනම් ඊට පස්සේ දෙක කියනවා මෝජි අන්දර එකතු කරන්නේ නැති ආකාරයට තුන චේකිදා කියන පිළිපදිනවා ආරක්ෂා කරනවා දෙකටම ගන්නවා පිළිපදින්නේ නැතිනම් මෙතන ගන්නෙ චිකිචි අන්දර පිළිපදින්නේ නැති ආකාරයට මෙතන උත්තරේ ගන්නෙ වැඩ කරන විටදී ආරක්ෂක නීති රීති පිළිපදින්නේ නැතිනම් විශාල තුවාලන හැකියාවක් තියෙනවා කරදරකාරී වගේම අකමැති වුණා අනිවාර්යයෙන්ම ආරක්ෂක නීති රීති වලට අනුව අර මේ වැඩ ක්‍රියාත්මක කරන එක හොඳයි ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ 12 වෙනි ප්‍රශ්නේ තවප්පු වැඩ කරාට පසුව චොන්නි චොන්දෝංගන් චුන්යෝ හම්දා චොන්නි චොන්දෝ කියන්නේ නිසිපිල්ට අස් කරනවා වැඩ කරාට පස්සේ නිසිපිල්ට අස් කරන එක චුන්යෝ හම්නිද වැදගත් වෙනවා චුන්යෝද කියන වැදගත් ඊට පස්සේ ජකොබ් ජංගි එක වැඩපලේදී චාල් චොන්නි චොන්දෝන් ත්වේයෝ හොදේ නිසිපිල්ට අස් වෙලා ඉස්සම තියෙනවා නම් පුල් පිර්යහන් අංජොන් සගොර ඒ කියන්නේ අනවශ්‍ය ආරක්ෂක අනතුරු ඉස්තනක් ඉල්සු ඉස්සමන කියන හැකියාවක් තියෙනවා කියලා කියනවා ඒ කියන්නේ මොංචුදා කියන නවත්තනවා මොංචුදා නවත්තනවා අනතුරක් නම් යෙබන් හද වළක්වා ගන්නවා කුප්පියල් හදා වර්ග කරනවා ආයුධ නම් කුප්පියල් හදා කසල බැහැර කරනවා නම් පේගි හදා කසල නම් පේගි හදා එතකොට වැඩ කරාට පස්සේ නිසිපිට අස් කරන එක වැදගත් ජකොබ් ජන් වැඩපලේදී නිසිපිට අස්සලා තියෙනවා නම් විල්ෆිරියව අනවශ්‍ය වූ ආරක්ෂක අනතුරු ස්ථනක් වළක්වා ගැනීමට හැකියාවක් තියෙන උත්තරය 2 13 වෙනි එක ඊක් යෝයු ප්‍රෝග්‍රෑම්
මේ අධ්‍යයන ප්‍රෝග්‍රෑම් එක වේග්ගේස ඔන් ඒ කියන්නේ විදේශීය රටවල ඉඳන් ආපු සාරම්දරි ඒ කියන්නේ පුද්ගලයන්ට හංගේසෝ චල් චිනේගෝ ඒ කියන්නේ කොරියාවේදී හොදින් කාලය ගත කරලා චල් චිනේදා කාල ගත කරලා ඉරල්සු ඉත්තරෝ ඒ කියන්නේ වැඩ කරන හැකියාවක් තියෙන ආකාරයට තෝවා චුම්නිදා උපකාරයක් දෙනවා තෝවා චුම්නිදා හංගුවෝ කියෝයු කොරියානු භාෂා අධ්‍යයනය මුන්හුවා කියෝ සංස්කෘතික අධ්‍යයනය අංජන් කියෝයු ආරක්ෂක අධ්‍යයනය පොහන්ත්වයෝ ඉස්සමිදා ඒ කියන්නේ පොහන්තෙදා සමන්විත වෙලා තියෙනවා පිර්යෝහන් අවශ්‍ය වූ කිසුර තාක්ෂණය පෙව්කි විහෙ ඉරුහන් හුල්යොන් චෙගොන් හම්නිදා අවශ්‍ය වූ තාක්ෂණය ඉගෙන ගැනීම උදෙසා මෙවැනි කුසලතාවයන් පවත්වනවා ඊ ප්‍රෝග්‍රෑම් මේ ප්‍රෝග්‍රෑම් එක චම්කාජායේ සෙන්හාරේ සහභාගී වෙන පුද්ගලයාගේ දෛනික ජීවිතයට මානත් තොමිතෙමිද ගොඩක් උපකාරයක් වෙනවා අයිත් කියන ඡේදේ ඊ කියොයික් ප්‍රෝග්‍රෑම් මේ අධ්‍යයන ප්‍රෝග්‍රෑම් එක වේග්ගේස ඔන් සාරම්දර විදේශීය රටවල ඉඳන් ආපු පුද්ගලයන්ට හංගේසෝ චල් චිනේගෝ කොරියාවේ හොදින් කාලේ ගත කරලා ඉරල් සිත්තර වැඩගෙන කියක් තියෙනට තෝවච්චුම් නිද උපකාරයක් දෙනවා හංගෝකයෝ කොරෙන් භාෂා අධ්‍යයනය මුන්හුවාක්කයෝ සංස්කෘතික අධ්‍යයනය අංජන්කයෝ ආරක්ෂක අධ්‍යයනය පොහන් තේවිස්සම් සමන්තලා තියෙනවා පිරුවහන් කිසුර ඒ කියන්නේ අවශ්‍ය වූ තාක්ෂණය පෙව්ගේ විහෙ ඉගෙන ගැනීම උදෙසා ඉරුහාන් හුල්ලියොන් චෙකුම් හම්න මෙවැනි කුසලතා පවත්වනවා ඊ ප්‍රෝග්‍රෑම් එක චම්කාජායේ සෙන්වාරේ ඒ කියන්නේ සහභාගී පුද්ගලයන් දෛනික ජීවිතයට මානන් තෝමිත්වමින් ගොඩක් උපකාරයක් වෙනවා එක කියනවා වේයුක්ගේ හංගුප් විදේශිකයන්ගේ කොරියානු සෙන්හල් ජීවිතේ ඊට පස්සේ වේගු කල්ලෝජායේ විහන් කියෝ විදේශ කම්කරන් උත්සව අධ්‍යයනය ඊට පස්සේ මෝදන් කල්ලෝජා විහේ කියොයික් ප්‍රෝග්‍රෑම් සියලුම කම්කරුවන් උත්සව අධ්‍යයන ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ඊළඟ එක වේගුගිනේ චික්චන් සේව විදේශිකින්ගේ ආයතන දෛනික ජීවිතේ මේ කිව්ව ආයතන ගැන විතරක් නෙමෙයිනේ මේ කියනවා අධ්‍යයන ප්‍රෝග්‍රෑම් විදේශීය රටවල ආපු කොරියාවේ හොදින් ගත කරලා වැඩගෙන හැකියාවක් තියෙන උපකාරයක් දෙනවා කොරියානු භාෂා අධ්‍යයන සංස්කෘතික අධ්‍යයන ආරක්ෂක අධ්‍යයන සමන්විතව තියෙනවා අවශ්‍ය වූ තාක්ෂණත් ඉගෙන ගැනීම උත්සාහ මෙවැනි කුසලතා සපයනවා මේ ප්‍රෝග්‍රෑම් සහභාගී දෛනික කියන්නේ සහභාගී පුද්ගලයන්ගේ දෛනික ජීවිතයට උපකාරයක් දෙනවා කොරියානුවන්ගේ එක කියන කොරියන්ස් විදේශිකයන්ගේ කොරියානු ජීවිතය විදේශික කම්කරුවන් උත්සව අධ්‍යයනය උත්තරය 1 14 උචේගුගේ තැපැල් කාර්යාලයේ පෙවුන්ජින ලියුම් සහ සොපෝරල් පෝනේ ගුණ පාර්සල් යවනවා හෝ පත්නන් ඉරල් හම්දා ඒ ලබන වැඩ කරනවා උප්පයන්බුල් පේද තැපැල් භාණ්ඩ බෙදා හැරීම තංගි ලියාපදිංචි තංගි සොබිස කියන්නේ ලියාපදිංචි සේවාව කුක්චේ පේසොන්දෝ චෙගුගම ජාත්‍යන්තර ශීඝ්‍ර තැපැල් සේවා සපයනවා තෝහාන් තවත් එකක් කොංගවාකම් නප්පු ඒ කියන්නේ උපයෝගිතා බිල්පත් ගෙවීම ජේගම් තැන්පත් කිරීම වොහම් කයිප් එක රක්ෂණ ලියාපදිංචි කතන් කම්මියුම් ඔම්මුදෝ ඒ කියන්නේ සමාන මූල්‍යමය වැඩත් හල්සු ඉස්සන කියන වැඩ කියාවක් තියෙනවා උචේකුගේ සොනන් තැපැල් කාර්යාල පෙවුන්ජිනා සොපොර ලියුම් සහ පාර්සල් පෝනේ ගුණ යවනවා හෝ පත්තන් ඉරල් හම්නිදා ඒ කියන්නේ ලබන වැඩත් කරනවා බුප්පයන් බුල් පේදා තැපැල් භාණ්ඩ බෙදා හැරීම තංගි සොබිසිටියා පංච සේවාව කුක්චේ පේසොන්දොච්චෙගොම් ජාත්‍යන්තර බෙදා හැරීම සපයනවා තෝහාන් කියන තවත් එක කොංගවාකම් නප්පු ඒ කියන්නේ උපයෝගිතා බිල්පත් ගෙවීම උපයෝගිතා බිල්පත් ගෙවීම ඒකම් තැන්පත් කිරීම පොහොම් කයිත් රක්ෂණ ලියාපදිංචි වීම කතන් සමාන කම්මියුම් ඔම්මුද මූල්‍යමය වැඩත් හල් සිස්ටම් කියන වැඩ කියාවක් තියෙනවා එක කියනවා උචේකුගේසෝ හාන ඉර තැපැල් කාර්යාලයේදී කරන වැඩ දෙක සොප පුචිල්තේ චුවයිස්තහන් ඒ කියන්නේ පාර්සලයක් තැපැල් කරන විට අවදන් කරනු තුන සොප පුචිරම් පම්බො තංජොම් ඒක පාර්සලයක් තැපැල් කරන ක්‍රමවේද අවාසි උච්චේකුක් චත්න පම්බු තැපැල්කාර සොයන ක්‍රමවේද උත්තර 1 මේක මේ ඔක්කොම කිව්ව තැපැල්කාර කරන වැඩ තමයි උත්තර 1
15 වෙනි එක ඉබොන් ඉරරේ මෙවර ඉරිදා චිබේසෝ ගෙදරදී හේයා හල් ඉරි මනසම්නිදා. ඒ කියන්නේ කළ යුතුන වැඩ වැඩි. ජෙයිල් මොන්චෝ චිම්ද ඒක වඩාත් පුලි මැද හිස්තනක් සේරෝ සරෝ ගොත් කසිදා. ඒ කියන්නේ මිල්දී කියනට වෙයි වගේ. ඒ කියන්නේ මෙවර ඉරිදා ගෙදර කළ යුතුන වැඩ වැඩි වඩාත් පුලි මැද හිස්තනක් අලුත් අලුතෙන් මිල්දී කියනට වෙයි වගේ. එක කියන පාවිච්චි වෙන අතර දික් කාලයක් වෙන අතර තුන කියන පාවිච්චි වෙන නිසා දික් කාලයක් වෙන නිසා මෙවර ඉරිදා ගෙදර කළ යුතුන වැඩ වැඩි වඩාත් පුල් මැද දිගු කාලයක් වෙන නිසා අලුතෙන් එකක් මිල්දී ගන්න වගේ උත්තරේ 4. දාසෙවෙනි එක තාම් අන්නේමු තාම් අර තොරතුරු පත්‍ර පිළිබඳව ගැළපෙන එක තෝරන්න කියලා කියනවා. 1. මාස් කරල් සගෝ චගොප් ෆසිප්සියෝ. ඒ කියන්නේ මාස් එක පළදලා වැඩ කරන්න. වන් ගියොන් සගොප් චගොප් පස්සේ ආරක්ෂක මුණාල් පළදලා වැඩ කරන්න. අංජන් මෝරල් සගෝ චගොප් ෆසිප්සියෝ. ඒ කියන්නේ ආරක්ෂක පළදලා වැඩ කරන්න. වන් ගියොන් සගෝ චගොප් ෆසිප්සියෝ. ඒ කියන්නේ ආරක්ෂක හිස්සසුනේ මේ ආරක්ෂක එස් කන්නාඩි පළදලා වැඩ කරන. උත්තරේ 3 වෙනි එක ආරක්ෂක හිස්සසු පළදලා වැඩ කරන්න. 17 වෙනි එක නජන් පමිනා චුමරේ. ඒ කියන්නේ ගොඩක් රාත්‍රී කාලයේ හෝ චුමරේ සතියන්තේ යාගල් සල්සු ඉන්න බෙහෙත් මිලදී ගැනීමට හැකියාවක් තියෙන යක්කුගන් ෆාමසි හෙවිල් චිග්මියක්කුක්. ඒ කියන්නේ ඒ සයිට් එකක් හෙවිල් චිග්මියක් සහිත ඒසෝ. ඒකේ සයිට් එකේදී චජල්සු ඉස්සෙමල් සොයා ගන්න හැකියාවක් තියෙනවා. ඊ සහිත ඒසොන් මේ සයිට් එකේදී ජියල් ප්‍රදේශයට අනුව සිගන්තේ පියල්ලගේ කාලයට අනුව මුණල් යෝන එක දොර විවෘත කරන යක්කුගන් සොන්සිප් එක දොර ඒ කියන්නේ මේ වෙලාවට අනුව ප්‍රදේශ අනුව දොර විවෘත ෆාමසි ඉතාමත් පාසුවට සොන්සිප්ගේ ඉතාමත් පාසු ලෙසට කොම්සේ කල්සු ඉස්සම් විදා තෝරා ගැනීමට හැකියාවක් තියෙනවා. හජිමාන් නැගැන් නමුත් චිප්කංචෝ කක්කම් එතන කක්ක උන් වෙන්න ඕනි නිවස අසල ළඟම හෙවි චිග්මියක් කියන්නේ හජිමාන් නමුත් ගෙදර අසල ළඟම ෆාමසියක් හෙවි චිග්මියක් සයිට් එකෙන් නොමැති නම් චිසාචේ කියන්නේ බෙහෙත් ඊට පස්සේ චින්තොන්චේ සමාන යාගල් බෙහෙත් ඒයිසායේ චොබන් ඔප්සුදෝ ඒකේ වෛද්‍යර බෙහෙත් තුන් නොමැතිවත් පේනොජමේසෝ සල්සිසම් පේනොජම මිල්දෙන හැකියාවක් තියෙනවා කියලා කියනවා. ආයෙත් කියනවා ගොඩක් රාත්‍රී කාලයේ හෝ චුමරි සතියන්තේ යාග සල්සු ඉන්න බෙහෙත් මිල්දෙන හැකියාවක් තියෙන යක්කුගන් ෆාමසිය එවිල් චිග්මියක්කු සයිට් එකේදී සොයාගන්න හැකියාවක් තියෙනවා. ඊ සහිතයේ චියොප් පෙළ එක මේ සයිට් එකේදී සිට ප්‍රදේශයට අනුව සිගන්තේ පිළ කාලසීමට අනුව මුණල් යෝනන් යක්කුගන් කියන්නේ දොර විවෘත කරන ෆාමසි සොන්සිප්ගේ කොම්සෙක් කල් සිස්ටම් එක කියන්නේ ඉතාමත් පාසු ලෙසට කොම්සෙක් හදා කියන්නේ තෝරා ගැනීමට හැකියාවක් තියෙනවා. හජිමාන් නමුත් චිප් කන්චෝ නිවස අසල කක්කෝන් හේවි චිග්මියක් වල නිවස අසල ඒ කියන්නේ ෆාමසි හේවි චිග්මියක් සයිට් එක නොමැතිවත් ඒ කියන්නේ නිවස අසල හේවි චකන් සයිට් එකෙන් නොමැතිවත් චිසාචේ චින්තොන්චේ සමාන බෙහෙත් වෛද්‍යවරයාගේ බෙහෙත් තුල නොමැතිව පේනොජොමෙන් මිලදී ගන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. පළවෙනි එක පේනොජොමේසෝ චින්තොන්චේ සල්සිස්සම්නිදා. ඒක හරි. පේනොජොම චින්තොන්චේ මිලදී ගන්න හැකියාවක් තියෙනවා. මේ කියන්නේ වෛද්‍යවර බෙහෙත් තුල නොමැතිවත් චිසාචේ චින්තොන්චේ සමාන බෙහෙත් වෛද්‍යවරයාගේ බෙහෙත් තුල නොමැතිවත් පේනොජොම මිලදී ගන්න හැකියාවක් තියෙන එක හරි. 2 නජන් පමේ යාගල් පානන් ගොසි ඔප්සම්නිදා. ගොඩක් රාත්‍රී කාලේ බෙහෙත් විකුණන ස්ථාන නැහැ කියලා කියන වැරදි. කිසාචේ මිලදී ගැනීමට බෙහෙත් තුණ්ඩුවක් තිබිය යුතුයි. ඒක වැරදිනේ. බෙහෙත් තුන නැතත් මිලදී ගන්න පුළුවන්. 4. හෙවි චිග්මියක්කු සයිට් එකෙන් සතියන්තේ පමණක් දොර යුතු වැරදිනේ. දවස් 7. එතකොට උත්තරේ එන්නේ 1.
18 වෙනි එක 18 වෙනි එක. 제이도는 한국의 남쪽에, 그러니까 제이도 코리아의 දකුණු දිශාවේ ඉන්න තියෙන පසන් සොමිසන කිනකොද තියෙන දූපතක් වෙනවා. අරම්තවුන් චයන් ෆන්ගියොන් ඒ කියන්නේ දර්ශනීය ස්වභාවික පරිසරය ගා සහ තොක්තක්ඛන් මුන්හාරෝ ඒ කියන්නේ විශිෂ්ට වූ සංස්කෘතියක් වශයෙන් වේගින් නෙගේදෝ විදේශිකයින් වෙතත් යූමෙන් හම්නිදා ප්‍රසිද්ධයි. චේයිදෝවේදී පාදාව මුහුද සහ සනල් හම්කේ කියන කඳු එකට පොල්සු ඉත්කු බැලීමට හැකියාවක් තියෙනා වගේම ජෙත්නා චේජිදෝ ඉස්සර චේජිදෝව සාරම්දරේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ සේන්හාර අල්සු ඉන්න දෛනික ජීවිතේට දැනට කියාවක් තියෙන මින්සෝක්චොන් අතීතයේ තිබු ගම්මාන ගවා සහ පක්මුල් ගුවාන්දෝ ඉස්සෙම කෞතුකාගාරුත් තියෙනවලු. හම්කේසෝ කාජන් තදත්තන් කොරියාවේ වඩා තුන්සුම් වූ ගොසි ඒසොන මෙතන එසො වෙන්න ඕනි ස්ථානයකදී කියවුරේදෝ ශීත ඍතුවේ චේයිදෝර චත්නන් සාරයි මනස චේයිදෝස වෙන පුද්ගලයන් වැඩි. ආයි කියනවා චේයිදෝව කොරියාවේ දකුණු දිශාවේ ඉන්න තියෙන පසන්සොමිස් ගිනිකන්ද තියෙන දූපතක් වෙනවා. අරම් දවුන් චයන්ස් හන්ගියෝ ඒ කියන්නේ දර්ශනීය ස්වභාවික පරිසරයක් වා සහ තොක්තඛාන් මුන්හාරෝ විශිෂ්ට වූ සංස්කෘතියක් වශයෙන් වේගින් නැගේද විදේශිකයින් වෙතත් යූමෙන් හම් ප්‍රසිද්ධ වෙනවා. චේයිදෝවේදී පාදාව මුහුද සහ සනල් හම්ගේ කදු එකට පොල්සු ඉත්කු බැලීමට හැකියාවක් තියෙනවා වගේම යෙත්නාල් චේයිදෝ ඉස්තර චේයිදෝව සාරම්දරේ ඒ මිනිස්සුන්ගේ සේන්හාරේ අල්සු ඉන්න දෛනික ජීවිත දැනට හැකියාවක් තියෙන මින්සොක් චොන්ග්වා අතීතයේ තිබු ගම්මාන සහ පක්මුල් ගුවාන්දෝ ඉස්සන කෞතුකාගාරයක් තියෙනවා. හංගේසෝ කාජන් තදත්තන් කොරියාව වඩා තුන්සුම් වූ ගොසියේසෝ ගොසියේසෝ කියවුරේදෝ ශීත ඍතුවේ චේයිදෝ සොයන පුද්ගලයන් වැඩි කියලා කියනවා. පළවෙනි උත්තරේ. චේයිදෝන වේගින්දරි චේයිදෝ විදේශිකින් චල් මෝරණ ගොසින හොදින් දන්නේ නැති ස්ථානයක් වෙනවලු. වැරදි. චේයිදෝන කියවුරේදෝ යොහෙන් හගි චෝන් ගොසිම්නිදා එන් චේයිදෝ ශීත ඍතුවේ චාරිකා කිරීමට හොඳ ස්ථානයක් වෙන එක හරි. චේයිදෝ එසොනස් සනල් පොගි ඔරප්සෙම්නිදා චේයිදෝවේදී කදු බැලීම අමාරුයි. වැරදි. චේයිදෝවේ මුන්හුවා ඒ කියන්නේ මේ චේයිදෝවේ මුන්හුවා සංස්කෘතිය වෙනත් කොරියා ඒ කියන්නේ වෙනත් මේ කොරියා ප්‍රදේශ හා සමාන එක වැරදි. උත්තරේ එන්නේ 2. චේයිදෝවේ ශීත ඍතුවේ චාරිකා කිරීමට හොඳ ස්ථානයක් වෙනවා. උත්තරේ 2. දහනවය ආනරේ නල්ගෝ අහසේ පියාඹන වගේම හන්කොසෙස් එක ස්ථානයක සිට තරන් ගොත් කජි වෙනත් ස්ථානයක් දක්වා කාල්තේ යන විටදී යොන්හානන් කියෝතොන් සුදාන් භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය කියෝතොන් සුදාන් කරන ප්‍රවාහන මාධ්‍ය ඉම්මිද වෙනවා. ආහසේ පියාඹන වගේම එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයක් දක්වා යන විටදී භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයක් වෙනවා. යෝගමන් තරන් කියෝතොන් සුදාන් පෝදා පිස්සම්නිදා ඒ කියන්නේ යෝගම් කියන ගාස්තුවට අපි යෝගමන් තරන් මේ ගාස්තු වෙනත් ප්‍රවාහන මාධ්‍ය වලට වඩා කියෝතොන් සුදාන් පෝදා වඩා පිස්සම් මිල වැඩි. එක කියනවා නැව කියනවා. නැවට අහස පියාඹන්න බෑනේ. වැරදි. පිහෙන්ගි ගුවන් යානේ. උත්තරේ 2 එන්නේ. ඊට පස්සේ කිචා කියන කෝච්චියට අපි. වැරදි. ටැක්සි කියන ටැක්සිය. ඒකත් වැරදි. අහසේ පියාඹනවා එක් ස්ථානයක වෙනත් ස්ථානයකට යන විට වෙනස් ස්ථානයක් දක්වා යන විටදී භාවිත කර ප්‍රවාහන මාධ්‍ය වෙනස් ප්‍රවාහන මාධ්‍යයක් වෙනවා. ගාස්තුවට අනුව ප්‍රවාහන ගාස්තුව වෙනත් ප්‍රවාහන මාධ්‍ය වලට වඩා විල වැඩි කියලා කියනවා. පිහෙන්ගි තමයි උත්තරේ 2. 20 වෙනි ප්‍රශ්නය. තගුන් පරම ඒ කියන්නේ උණු පරම කියන්නේ හුලකට. උණු හුලක කර පිට කරන කිගු යන්ත්‍රයක් වශයෙන්
පුචුරෝ සාමාන්‍යයෙන් බුල්කනල් කොංජෝ භාණ්ඩ වියලීම් පෙයින්තරජ පෙන්ටි වෙත් කිරීම යොන්ජ වැනි වැනි විවිධ වූ වැඩවලට තයංහන් චකබේ සායොන් හානන් යොන්ජන් උපකරණයක් වෙනවා එක ෆන් පුංගි ෆන් පුං කියන්නේ එක්සොස් ෆෑන් එක ඒක වැරදි සොන් පුංගි සොන් පුංගි අපි අර පාවිච්චි කර ෆෑන් එකත් වැරදි යොල් පුංගි යොල් පුංගියෙන් තමයි උණු වාතාශ්‍රය පිට කරන ෆෑන් එක තමයි යොල් පුංගි එක උත්තරේ තුන්වෙනි එක තේපේ කියන අපි යතු කැටයකට හරි එහෙනම් අදට ඉවරයි